ඔන්න අදත් වීඩියෝ එකක් අරන් ආවේ මං ආවද අපි කුඹුරු පැත්තට. දැන් ඉතින් මේ දවස්වල මඩ වැඩනේ කුඹුරු වල. මාත් ඉතින් නිකන් හිටියේ නෑ. උදැල්ලක් අරගෙන ඊරවල් ටිකක් බැන්දා. බැඳලා ඉවර වෙලා ඒ ටික කරගත්තා. ඉතින් තියෙන. මේ වැඩ කරන කට්ටිය නම් ඊරවල් බැඳලා ගියා. අපි යන් කුඹුරු පැත්තට. ගිහලා හදාගන්න. දැන් හවස් වෙලා පහමාරද අපි ඉතින් කුඹුරු වෙලා ඊරවල් බැඳලා ඔක්කොම කරලා තියෙන්නේ. ටැක්ටියක් ගෙනලා අපි ඔක්කොම හැව මේ ටික. මට ඉතින් ඔයාලට බලන්න ඕනේ හින්දා මම දැම්ම ඉතින් මේ ලස්සනේ ඉර බෑගෙන යනවා එහා පැත්තේ. අර විතර පැත්තේ ඉර යම් පොඩි ඇල බලන්න අපි කුඹුරට වතුර දෙන පොඩි ඇල අපිට ගිහිල්ලා යම්මානේ පෙට්‍ර ගිහිල්ලා බලමුකෝ. දැන් තියෙන්නේ ඉතින් කුඹුරු අස්වද්දන්න තමයි ඉතින් මේ දවස්වල. ඉරනම් අර තියෙන ඉර බැසගෙන යන විදිය තමයි ඉතින් ලස්සනට. ඔන්න ඉතින් අපේ සුන්දර වෙල් යාය තමයි මේ තියෙන්නේ. ඔය කුඹුර මාර ලස්සන ලොකේෂන් එකක් බලන්න ලස්සන කවරියද. මේ ඉතින් වක්කඩ වලින් වැඩි වතුර අරිත් වක්කඩයකට වතුර බස්සන එක තමයි මේ කරන්නේ ඉතින්. මේ වක්කඩ වලින් මේ ඔන්න ඉතින් මේ තියෙන ඉතින් ඇලේ තත්ත්වය තමයි ලස්සන. ඔන්න අපේ ඇල කුඹුරට වතුර දෙන ඇල අපේ මේ හැලේ ඉතින් මුං ගහලා තිබ්බේ අපි යවමු. එංගල මේ මේකෙන් තමයි ඉතින් කුඹුර වලට වතුර දෙන්නේ. ලස්සන මාළුත් ඉන්න පොඩි පොඩි පැට. බලමු. ලස්සන වතුර බහගෙන යනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් වතුර බැහැගෙන යන්නේ ඉතින් මේ ආරේ.
ඔය ඉතින් ලස්සන පේන්නේ අපේ කුඹුරු අලිත් කුඹුරු ටික අපේ ගොවි මහතුරුන්ගේ කුඹුරු ටික තමයි ඉතින්. දැන් ඒවත් ලස්සනට අහලා කියලා නිකරවල් බැඳලා ගත්තම අස්වද්දන්න තියෙන්නේ ආයි ඉතින් වී ගහලා. මේ ඉතින් අර වැඩි වතුර ස්පීල් කරලා මේ කුඹුරු මාර්ග වලට වතුර බෙදන්නේ මෙතනින් තමයි ඉතින්. විල්යාවට වතුර යවන්න උතුරින් තමයි. මේ ඉතින් තියෙන්නේ අපේ කුඹුරේ ගාව තියෙන වරා ගහ. මේ වෙතින් අර අවුවට පුපුරලා මේ වරා ගෙඩි අර පුළුන් වගේ අහසේ පිය මේ යනක ව්‍යාප්ත වෙන එක තමයි වෙන්නේ. මේ වරා මල්ල එහෙම බුදුන්ට පූජා කරනවා. වරා කිරි තියෙන්නේ. මේ මෙතනින් කැඩුවන කිරි. බලන්න කිරියනේ තියාන බලන්න. එක්කද කිරි? අන්න කිරි බේරේ හැටි. වරා මල්. එහෙනම් ඉතින් අතට වීඩියෝ ඉවරයි. මම ඉතින් නිකන් ආයෙත් මේ පැත්තට. අපි යන්න හදන්නේ නැහැ. මම යනවා නේ ඔක්කොම බුසරණයි දෙවිපිට වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එන. එහෙනම් ඔක්කොම බුසරණයි. මම යන්න තමයි හදන්නේ නේ. විල්ලායෙන් සමුගන්න හදන්න. අන්න කොක්කුර යනක් යනවා. ඒක කොක්කුර යනක් යනවා. ලස්සන පරිසරයේ ඉති. එහෙනම් මම යන බුසරණයි ඔක්කොම. ජය වේවා.